මම අනුරුද්ධ බණ්ඩාර සමාජ ක්‍රියාකාරී. ඔබ දන්නවා අද බොහොම විශේෂ දවසක්. මොකද 2022 අප්‍රේල් 9 තමයි මුලින්ම මහජනතාව මේ ගාල්මුදුරු පිටියට එක්රැස් වෙන්නේ. ඉතින් ඒකට අවුරුදු 3කට පස්සේ අපි අද ජනාධිපතිවරයාට ලියුමක් බාර දුන්නා. සිවිල් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් අතුළු මේ බොහෝ වෘත්තකින් පිරිසකගේ අස්තන් සහිතව මේ අරගලට අදාළව වින්දනයට ලක් වෙච්ච, හිංසාවට ලක් වෙච්ච පිරිස් වලට යුක්තිය ඉටු කරන්න කියලා ඉල්ලීමක් ඉදිරිපත් කරමි. මෙතනදී අපි ප්‍රධාන වශයෙන්ම ඉල්ලීම් 4ක් ඉදිරිපත් කරා. පළවෙනි එක තමයි මේ අරගලයේදී සිදුවෙච්ච නඩකටු සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම. එතනදී අපි කතා කරපු දේ තමයි ඔබ දන්නවා 2021 දෙසැම්බර් මාසයේ හිටපු පොලිස්පතිවරයා ලියුමක් ඉදිරිපත් කරනවා ජනාධිපති ලේකම්වරයාට, ආරක්ෂක ලේකම්වරයාට මේ රටේ පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් බහුතරය දේශපාලන පත්වීම් ලැබපු නැත්නම් නිසි ක්‍රමවේදීන් බාහිරව පත්වීම් ලැබපු පිරිසක් කියලා. ඉතින් මේ අරගලයට අදාළව නඩුකටු සියල්ල මෙහෙවන්නේ සාක්ෂි රැස් කරන මේ පොලිස් ස්ථානාධිපතිවරුන්. ඉතින් මේ ක්‍රියාවලිය ඇතුලේ බොහෝ අරගල කරුවන් මේ රටේ පුරවැසියන් දේශපාලන පරිගැනීමකට ලක් වුණා. මොකද මේ ස්ථානාධිපතිවරු විසින් දේශපාලඥයන්ට අවශ්‍ය පරිදි මේ නඩුකටු මෙහෙවීම නිසා. ඉතින් එතනදී අපි දන්නවා මේ අරගලට සම්බන්ධ වෙන්න ගොඩක් වෙලාවට දේශපාලන ක්‍රියාවලියටත් වඩා සාමාන්‍ය ජනතාව. එතන හිටිය තරුණ තරුණීන්, වෘත්තකීන්, අම්ල තාත්තලා තමන්ගේ රැකියාවක් කරගෙන තමන්ගේ ඉපයීමක් කරගෙන සාමාන්‍ය ජීවත් වෙන මිනිස්සු හිටියේ. ඉතින් ඒ පිරිස බොහෝ අපහසුතාවයට ලක් වෙලා ඉන්නවා. ඔවුන්ව අදාළ නොවන නඩුකටු පටලවලා ඔවුන්ට සමහර කෙනෙක්ට රස්සාවක් කරගන්න බෑ. උසාවියට පෙනී හිටින්න ඕන. ඒත් එක්කම සමහර ලාවට ඔවුන්ට විදේශ ගමන් තහනම් තියෙනවා. මේ ආකාරයේ නොයෙකුත් අපහසුතාවයන්ට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් කරලා නැවත සමාලෝචනයක් කරන්න කියලා අපි ඉල්ලීමක් කරා. දෙවෙනි කාරණය වෙන්නේ අරගලයේ ඇතුළේදී 11 දෙනෙක් මරණයට පත් වෙලා තියෙනවා. මෙතනදී අවසාන වශයෙන් බැලුවොත් එහෙම දෙපාර්ශ්වයෙන් මේ කියන්නේ අපි බැලුවොත් එහෙම මොන පාර්ශ්වයෙන් ගත්තත් අපි විශ්වාස කරනවා මරණයට පත් වෙච්ච කට්ටිය වින්දනයට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ පවුල්වල බොහෝ දෙනෙක් රඹුක්කණින් පටන් ගත්තට පස්සේ අවසානය මැරෙන්නේ මේ ජනාධිපති මන්දිරයේ ඉදිරිපිට. ඉතින් මේ හැමදෙනාගේම පවුල්වල පිරිස් වෙනුවෙන් වන්දි පූර්ණයක් කරන්න කියලා නැත්නම් හානි පූර්ණයක් කරන්න කියලා අපි ඉල්ලීමක් කරා. ඊට අමතරව සමහර පිරිස් ඉන්නවා මේ අරගලයේ සිදුවෙච්ච පහර දීම් මේ රාජ්‍ය මගින් කරපු මර්ධනය නිසා පූර්ණ කාලීන ආබාධිත තත්ත්වයට පත් වෙලා. ඉතින් ඔවුන් සම්බන්ධිනු සොයාබැලීමක් කරන්න කියලා අපි ඉල්ලීමක් කරා. ඊට අමතරව මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කරලා තියෙනවා මැයිනවයේ පහර දීමට දාලා රාජකාරී පැහැරීම් සම්බන්ධයෙන් එවකට හිටපු පොලිස් ප්‍රධානීන්ට එරෙහිව ජනාධිපති විමර්ශනයක් කරන්න කියලා. ඉතින් ඒ විමර්ශනය කවදාවත් සිද්ධ වුණේ නැහැ. අපි ඉල්ලීමක් කරා ඒ විමර්ශනය සම්බන්ධයෙන් ඉදිරියට සිද්ධ කරන්න කියලා. මොකද අපි දන්නවා එවකට පොලිසිය සම්පූර්ණයෙන්ම හිටියේ ඒ දේශපාලන යන්ත්‍රණ යටත් වෙලා. සමහර දක්වා පොලිස්පතිවරයා පව පත් කරගත්තේ ව්‍යවස්ථා විරෝධීව ඔවුන්ට අවශ්‍ය විදිහට. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇතුලේ ඒ සිද්ධ වෙච්ච පරීක්ෂණ සම්බන්ධයෙන් ඒ කටයුතු සිද්ධ වෙච්ච සම්බන්ධයෙන් සිද්ධ වෙච්ච ආකාර සම්බන්ධයෙන් අපිට කිසිම පැහැදීමක් නැහැ. ඉතින් ඒ සම්බන්ධව පරීක්ෂණයක් ඉල්ලුවා. හතරවෙනි කාරණේ තමයි මේ මැයිනවයේ පහර දීමට අදාළව අපි විශ්වාස කරනවා මේක පොලිසිය සහ එවකට ආණ්ඩුව එකතු වෙලා කරපු දෙයක්. මොකද මේ සිදුවීම් සියල්ලම වළක්වා ගන්න තිබුණා. අපි දැක්කා මේක කලින් දවසේ ඉඳන්ම පොලිසිය දැනුවත්ව තිබුණා. ඔවුන් යම් කිසි විදිහකට ඒක සොයා බලලා තිබුණා. නමුත් ඒ පහර දීම වළක්වා ගන්න ඔවුන් කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. ඉතින් මෙතනදී අපි හිතනවා මේ සියලුම මරණ නැත්නම් මේ මැයිනවයේ සිදුවීම් 10 සිදුවෙච්ච මරණ වළක්වා ගන්න තිබුණා පොලිසිය නිසි සමග රාජකාරී ඉටු කරා නම්. සහ ඊට අමතරව අපි විශ්වාස කරනවා මේ පහර දීමට සම්බන්ධ වුණ අය ඒක සැලසුම් කරපු අය ඒක මෙහෙවපු අයට එරෙහිව නිසි නීති අනුකූල ක්‍රියාමාර්ග තවමත් අරගෙන නැහැ. ඔවුන් තවමත් පිටත සිටිනවා. සමහර පිරිස් තවමත් දේශපාලනයේ සිටිනවා. ඉතින් ඔවුන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා අපි ඉල්ලීමක් කරා. අපි කරපු සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ මහජන සම්බන්ධතා සම්බන්ධ අධ්‍යක්ෂකවරයා අපිට පොරොන්දුවක් දුන්නා. එළඹෙන මැයි 9 වෙනිදා අපිට නැවත මේක සාකච්ඡාවක් දෙනවා කියලා ජනාධිපති කාර්යාලයේදී අපි බලාපොරොත්තු වෙනවා. එහිදී යම්කිසි සුබවාදී පිළිතුරක් අපිට ලැබෙයි කියලා. ඒත් එක් අපි විශ්වාස කරනවා මේ ජනතාව මේ වින්දිතපත් ජනතාව වෙනුවෙන් නිසි යුක්තිය ඉටු කරන්න නැත්නම් නිසි ක්‍රියාමාර්ග ගන්න මේ රජයේ මැදිහත් වීමක් කරයි කියලා.